මොනවාද බං මේ කරලා තියෙන්නේ? යකෝ හිට්ලර් වතුර කියලා ගහන්න කිව්වම තෝ පීටර් වතුර කියලා ගහලා තියෙන්නේ. උඹලට වැඩක් දුන්නම නානවනේ බං. නේ මන්දා. දැන් නම් මිනිහ කාට හරි පළු අරිනවා. දැන් තමයි කේලම කියන්න හොඳ වෙලාව. සුගන්ධ සර්. මොකෝ සුගත්. අදත් මම කරි අරගෙන ආවද? සර් අර වතුර බෝතල් අර පැක් කරන තැන උන් ඒ ෆ්ලෝ එකේම තියාගෙන කනවා. උන් තව ටික දවසකින් ඔතන හැලි වලන් ගෙනල්ලා උයාගෙන කයි සර්. අනේ ඵලයන් සුගත් යන්න උඹත් වැඩ බලාගෙන. තෝ යකෝ තෝගේ ෆ්ලෝ එකේ වෙන වැරදි ටික වහගෙන ඉපන්. අනුන්ගේ ෆ්ලෝ එක නහයන්න නැතු. අයි උඹට වතුර පැක් කරන ෆ්ලෝ එක ඕනි වෙලාව බලපන් තෝගේ ෆ්ලෝ එකේ නුත් කන බිම තියාගෙන. මට ආරංචි නැහැ කියලා තෝ දෙයක් ඔයවා. ඇයි මගෝ අනේ මේ වැඩ බලලා සුගත් යන්න. සුසන්ත සර්. මගෝ පුතා. සර් 29 වෙනිදාට නිමාඩුවක් තියෙනවා නේද? කාගේද උපන්දිනයක් තියෙනවනේ මේ නායකතුමෙක්ගේ. අපි ඉතින් ගිය පාරත් වැඩ කරානේ සර් කවරින් කියලා. මේ ඒ නිමාඩුව අපිට දෙනවද? නායකතුමෙක් උපන්දින මොන නායකතුමෙක්? මට ඒ නායකතුමන්ගේ උපන්දින අදාළ නැහැ. මේක ඇතුලේ නායකයා මම කියන විදිහට තමයි වැඩ වෙන්නේ. උඹලට අපි දාලා ගෙවන ව්‍යවස්ථාපිත විදියට ගෙවන. බලපෑල් සුසන්ත සර්. මේ සර් අර ඩිලිවරි දාන තැන සර් වතුර ප්‍රශ්නයක් තියෙනවා සර්. ඒක විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් සර්. බලන්න බයිලානේ බං. බලපන් ඔය ඩිලිවරි කරලා හැමදාම ප්‍රශ්න. බලපන්කෝ. දැන් අර ඉස්පිරිතාලේට යවන්නෝනේ වතුර බෝතල් ටික හાર્ඩ් ඩ්‍රයිව් එකට. යකෝ හાર્ඩ් ඩ්‍රයිව් එකට වතුර යවන්නේ උන්ට බදාම අරන් නැති ගහන්කෝ. බලන්න බයිලා වැඩි බං. අර එපායලා දෙන්න බං. සර් මට ඒ ප්‍රශ්නේ ඇත්තටම විසඳ ගන්න අමාරුයි. සර් පොඩ්ඩක් බලලා උන් හරි කරලා දෙන්න. දැන් පුතා මෙහෙම. බේද මං කියන එක අහගෙන ඉන්නකෝ. දැන් ප්‍රශ්නයක් විසඳන්නේ මෙහෙම. දැන් කිරිලියෝ පස්තිනේ ගිල්ලලා ගියා ගමන. යද්දි මුන් පස් දිනා දැම්ම පිටතට පහ. පිටතට පහෙන් හතරයි වැටුනේ. ඒතකොට උඹලා වැඩිච්ච හතරගෙන සන්තෝෂ වෙන්නේ නැතුව අර වැටිච්ච පිටතට මොකක්ද කියලා හොයන්න ඕනේ උඹලා. අන්න එහෙම දැන් ප්‍රශ්නේ සිත. සර් එතකොට ඉතුරු පිටේට මොකක්ද උනේ ඇත්තටම? මෙහෙමයි. එදා ජංගියක් දැන් ගිහිල්ලාද? පිටතේ වැටුන්නේ. අන්න ඔහම ප්‍රශ්නේ. මම විසඳන්නේ ඔහම ප්‍රශ්න. සර්ගේ සර් tie මාර ප්‍රශ්නේ සර්. මෙතන සර් ඩිලිවරි අවල් යන සර් මෙතන වැඩ කරන ළමයි අර සෙක්ෂන් එකේ මේ සෙක්ෂන් එකේ අතෙන්ටයි මෙතෙන්ටයි හැමදැනටම දානවා සර්. එතකොට සර් මේකේ සුපර්වයිසර් 5 දෙනෙක් ඉඳියා. දැන් ඉන්නේ මං විතරයි බලන්නේ සර්. සර්